හරි. මුලින්ම පදාර්ථයේ ව්‍යුහයේ පාඩම ඒකේ මේ ආවර්තිතා වගුව. ඔය ආවර්තිතා වගුව ගත්තොත් එහෙම මේ ආවර්තිතා වගුවේ මේ අපි ගත්තොත් එහෙම පහළට තියෙන ඒවාට අපි කාණ්ඩ කියලා කියනවා. හරහට තියෙන ඒවාට අපි ආවර්ත කියලා කියනවා. කාණ්ඩ අංකයෙන් ඩිසයිඩ් වෙන්නේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන. එක්සැම්පල් එකක් විදිහට නයිට්‍රජන්ගේ කාණ්ඩය 5. ඒ කියන්නේ නයිට්‍රජන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් ඉන්නවා. ඊළඟට ආවර්තාංකයෙන් තීරණය වෙන්නේ එයාගේ ශක්ති මට්ටම් කීයක ඉලෙක්ට්‍රෝන පිරලා තියෙනවද කියන එක. ඒ කියන්නේ දැන් එක්සැම්පල් එකක් විදිහට මැග්නීසියම්ගේ අපි ගත්තොත් මැග්නීසියම්ගේ ආවර්තය 12. එතකොට ඒකේ තේරුම මැග්නීසියම්ගේ ආවර්තය 3. ඒ කියන්නේ මැග්නීසියම්ගේ ශක්ති මට්ටම් 3ක ඉලෙක්ට්‍රෝන පිරලා තියෙනවා. ඊට පස්සේ ඔය ආවර්තිතාවක හොයාගත්තේ දිමිට්‍රි මෙන්ඩලීව් කියන එක්කෙනා. ඊළඟට අපි ගත්තොත් එහෙම ඔකේ ඔය ලෝහ සහ අලෝහ සහ උච්ච වායු කියලා කියන්නේ 8 වෙනි කාණ්ඩේ සෙට් එක. ඔය හීලියම් නියෝන් ආගන් ඉන්නේ. ඒ උච්ච වායු. ඔතන ඔය මේ සෝඩියම්ට Na කියලා එන්න ඕනේ Ng කියලා වැටලා තියෙන එක පොඩ්ඩක් හදාගන්න. ඊට අමතරව ඔය සංයුජතා ටික ඔකේ යටින් දාගන්න අපි සංයුක්තාව කොහොමද දන්නවනේ. කොහොමද සංයුක්තා සෙට් එක වැටෙන්නේ? 1 2 3 4 3 2 1 බිඳුව. ඔතන තමයි වැටෙන්නේ. ඊට අමතරව අපි දන්නවා වමේ ඉඳන් දකුණට යද්දි විද්‍යුත් ඍණතාවයි පළමුවැනිකරණ ශක්තිය කියන දෙකම වැඩිවීම සිද්ධ වෙනවා. හරි. ඒව ගැන චුට්ටක් ඉස්සරහදී බලමු. ඊට පස්සේ මොකක් හරි මේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන පිරලා තියෙන ආකාරය නිරූපණය කරලා තියෙන ශක්ති මට්ටම් සෙට් එකක්. එතන පළවෙනි ශක්ති මට්ටමේ දෙකක් උපරිම තියෙන්න පුළුවන්. ඊළඟ ශක්ති මට්ටමේ 8ක් තියෙන්න පුළුවන් උපරිම. ඊළඟ ශක්ති මට්ටමේ 18ක් තියෙන්න පුළුවන්. ඊළඟ ශක්ති මට්ටමේ 32ක් තියෙන්න පුළුවන්. හැබැයි අපි අර මාක් කරද්දී 2 8 8 8 කියන අනුපිළිවෙල තමයි ගන්නෙ. හරි ඒක මතක තියාගන්න. උපරිම ඔච්චරක් තියෙන්න පුළුවන්. දැන් එක්සැම්පල් එකක් විදිහට ඕකේ දැන් දීලා තියෙනවා. සිලිකන් වල පරමාණු ක්‍රමාංක 14යිනේ. කියන්නේ යාගේ ප්‍රෝටෝන ගාන 14යි, ඉලෙක්ට්‍රෝන ගාන 14යි. එයා ලියලා ගත්තොත් එහෙම එන්නේ 2යි 8යි 4යි කියලා. ඊළඟට මේ පැත්ත. ස්කන්ධ ක්‍රමාංකය සහ පරමාණු ක්‍රමාංකය. ඔයගොල්ලෝ දන්නවා ඒ වගේ මූල ද්‍රව්‍යයක මේ සෝඩියම්ගේ දාලා තියෙන්නේ. ඒත් ඒ වගේ සෝඩියම්ගේ මේ උඩින් දාලා තියෙන ස්කන්ධ ක්‍රමාංකය යටින් දාලා තියෙන පරමාණු ක්‍රමාංකය. ඒතර පරමාණු ක්‍රමාංකය කියලා කියන්නේ මොනවා ගානද? ප්‍රෝටෝන ගාන. ඊට පස්සේ දීලා තියෙනවා ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගාන සමාන වෙනවා කියලා. ස්කන්ධ ක්‍රමාංකය ගන්නේ ප්‍රෝටෝන ගාන නියුට්‍රෝන ගාන එකතු කරලා. එතකොට ඊට පස්සේ ප්‍රෝටෝන වල ආරෝපණය දීලා තිනවා ධන කියලා, ඉලෙක්ට්‍රෝන ඍණයි කියලා දීලා තියෙනවා, නියුට්‍රෝන උදාසීනයි කියලා දීලා තියෙනවා. ඊට පස්සේ රසායනික සූත්‍රයක් හැදෙන විදිහ දීලා තියෙනවා සංයුජතාව මාරු කරලා ගන්න විදිහ. සෝඩියම්ගේ සංයුක්තාව 1යි, ඔක්සිජන් සංයුක්තාව 2යි මාරු කරලා ගත්තොත් එන විදිහ දීලා තියෙනවා. ඊට පස්සේ චූටි මූලද්‍රව්‍ය සෙට් එකක් දීලා තියෙනවා සෝඩියම්, නයිට්‍රජන්, මැග්නීසියම්, සිලිකන්, ඔක්සිජන්, බෝරෝන් කියලා. ඕකේ ඔය සෝඩියම් සහ මැග්නීසියම් ඉස්සරහින් ලියා ගන්න ඒවා ලෝහ. අර ඔක්සිජන්, නයිට්‍රජන් වගේ ඒවා ගත්තොත් එහෙම ඒවා අලෝහ. අලෝහ වෙනවා ඒක වායුත් වෙනවා අලෝහ කොහොම හරි. සිලිකන් සහ බෝරෝන් ගත්තොත් එහෙම ඒවා ලෝහ ලක්ෂණත් පෙන්වනවා අලෝහ ලක්ෂණත් පෙන්වනවා. ඒක ලෝහා ලෝහ. ඊට පස්සේ ඊට අමතරව ඔය ලක්ෂණ ටික චුට්ටක් කියව ගන්න ඕකෙම විභාගෙට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. සෝඩියම් කියද්දි pH කැපිය හැකි තරම් මුදුරු ලෝහයකි. අන්න ඒ වගේ ඔය සෙට් එකක් තියෙන. ඒ ටික චුට්ටක් බලාගන්න එක මම නැවත මෙතන කියන්න යන්නේ නැහැ. ඊට පස්සේ ඊටාම වැදගත් එකක් තියෙනවා. මොකක් හරි ආවර්තයක් අරගෙන එයාගේ අර ඔක්සයිඩ් සෙට් එක ලිව්වොත් එහෙම මේ ලියන්නේ සෝඩියම් ඔක්සයිඩ්, මැග්නීසියම් ඔක්සයිඩ් කියලා මේ දෙවෙනි තුන්වෙනි ආවර්ත සෙට් එක අරන් තියෙන්නේ. සෝඩියම් ඔක්සයිඩ්, මැග්නීසියම් ඔක්සයිඩ්, ඇලුමිනියම් ඔක්සයිඩ්, සිලිකන්ගේ ඔක්සයිඩය, ෆොස්ෆරස්ගේ කියලා ගන්නවා. එතකොට වෙන්නේ මොකද්ද? පළවෙනි දෙන්න භාෂ්මිකයි, ඊළඟට උභයගුණී, ඊළඟට භාෂ්මික වෙලා එතන චූටි මේ ඔතන මේ ප්‍රින්ටිං මිස්ටේක් එකක් වෙලා තියෙනවා. වෙලාවට දැන් මේක බලාගෙන යන්නේ. ඇයි? ඔය අවසාන කට්ටිය ගත්තොත් එහෙම අවසාන කට්ටිය එන්න ඕනේ සිලිකන්ගේ ඔක්සයිඩය දුබල ආම්ලිකයි කියලා. P2O5 දුබල ආම්ලිකයි කියලා එන්න ඕනේ. ඒකට S ගේ මේ O3 එක එන්න ඕනේ ප්‍රබල ආම්ලිකයි කියලා. Cl ගේ O එක එන්න ඕනේ ප්‍රබල ආම්ලිකයි කියලා.
ඒතර ඒක හදාගන්න ඒක ඕගොල්ලෝ දන්නවා. වමේ ඉඳන් දකුණට යද්දී ආම්ලිකතාවය වැඩි වෙන බව ඕගොල්ලෝ දන්නවා. ඒතර ඒක හරි. ඊට පස්සේ සමස්ථානික කියලා කියන්නේ පරමාණු ක්‍රමාංකයේ සමාන වෙනවා. හැබැයි ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙනවා. එතකොට පරමාණුක ක්‍රමාංකයෙන් තමයි මේ මූල ද්‍රව්‍ය කියන එක මොකක්ද කියලා ඩිසයිඩ් වෙන්නේ. ඒතර අපි කියනවා තව විදිහකට එකම මූල ද්‍රව්‍යයේ වෙනස් පරමාණු. කියන්නේ වෙනස් ස්කන්ධ තියෙන පරමාණු තමයි සමස්ථානික කියලා කියන්නේ. දැන් හයිඩ්‍රජන් කියන මූල ද්‍රව්‍යය ගත්තොත් එහෙම එයාගේ පරමාණු ක්‍රමාංකය 1යි. පරමාණු ක්‍රමාංක 1යි වෙන හයිඩ්‍රජන්ලා ඉන්න ලෝකෙම එක්කෙනා. හයිඩ්‍රජන් කියලා වෙන කෙනෙක්ට අපිට කියන්න බෑ. හැබැයි එයාලගේ ස්කන්ධ ක්‍රමාංකය මාරු වෙන්න පුළුවන් ඔය පහළ දීලා තියෙනවා වගේ. ඒතර ප්‍රෝටියම්, ඩියුටේරියම්, ට්‍රිටියම් කියන්නේ හයිඩ්‍රජන්ගේ සමස්ථානික. ඒ කට්ටියගේ නියුට්‍රෝන ගණන් වෙනස් වෙලා තියෙන්නේ. නියුට්‍රෝන ගණන් වෙනස් වෙලා තියෙන හින්දා තමයි මේ වැඩේ වෙලා තියෙන්නේ. එතකොට පළමු අයනීකරණ ශක්තිය. පළමු අයනීකරණ ශක්තිය කියන්නේ මොකද්ද? වායුමය අවස්ථාවේ පවතින උදාසීන පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් අයින් කරලා ධනාරෝපිත අයනයක් බවට පත් වෙන්න නම් ලබා දිය යුතු ශක්තිය තමයි පළමු අයනීකරණ ශක්තිය කියලා කියන්නේ. ඒතර මේ ශක්ති විචලන ප්‍රස්ථාර දෙන ඔක හොඳට බලා ගන්න. ඔය හැඩේ හොඳට මතක තියාගන්න. ඕකෙන් ප්‍රශ්න දාලා දෙන්න පුළුවන්. එයාට විද්‍යුත් ඍණතාව කියන්නේ මොකක්ද කියලා දීලා තියෙනවා. යම් මූලද්‍රව්‍ය පරමාණු දෙක සහසංයෝජය බැඳලා තියෙද්දි ඒකේ තියෙන බන්ධන ඉලෙක්ට්‍රෝන තමා දිසට ආකර්ෂණය කර ගැනීමේ හැකියාව. විද්‍යුත් ඍණතාව මයින් අතරම පෝලින් පරිමාණය. ඊට පස්සේ මේක මේ චූටි හිස්තැන් ටිකක් තියෙනවා. ඒක නම් zoom කරන්නත් බෑ වගේ. මේකේ තියෙන්නේ පළමු අයනීකරණ ශක්තිය වැඩිම වෙන්නේ 8 වෙනි අන්න එක highlight කරගන්න. ඒක මාර වැදගත් ඈ. වැඩිම වෙන්නේ 8 වෙනි කාණ්ඩේ. අර නිෂ්ක්‍රීය වායු, උච්ච වායු කියලා කියන්නේ. අඩුම වෙන්නේ පළවෙනි කාණ්ඩේ. ඊළඟට විද්‍යුත් ඍණතාව වැඩිම වෙන්නේ 7 වෙනි කාණ්ඩේ කට්ටිය. මොකද විද්‍යුත් ඍණතාව 8 වෙනි කාණ්ඩේ කට්ටියගේ වැඩිම වෙන්නේ නැහැ. ඒගොල්ලෝ බන්ධන හදන්න නැති හින්දා. හරි. ඊට අමතරව ආවර්තය දිගේ වමේ ඉඳන් දකුණට යද්දී ওই දෙකම වැඩි වෙනවා. ඔන්න ওই ටික ඕගොල්ලන්ට ඔළුවේ තියෙන්න ඕනේ. හරි. ඊළඟට බන්ධන පාඩම මේක තියෙන මේ මූල ද්‍රව්‍ය පරමාණු ස්ථායී උච්ච වින්‍යාසයක් ලබා ගැනීම සඳහා තමයි රසායනික බන්ධන හදන්නේ කියලා. ඒක හරිය ඇත්තට මේ උච්ච වායු වෙන තමයි රසායනික බන්ධන හදන්නේ. ඒතර උච්ච වායු රසායනික බන්ධන හදන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ දැන්ටමත් උච්ච වායු වෙලානේ ඉන්නේ. ඊට අයනික බන්ධන වලදී වෙන්නේ මේ තියෙන කාරණාව. මූල ද්‍රව්‍ය පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරමින් ධන අයන හදනවා. තවත් මූල ද්‍රව්‍ය පරමාණු වර්ග ඉලෙක්ට්‍රෝන ලබා ගනිමින් ඍණ අයන හදනවා. එතකොට හැදෙන ධන ඍණ අයන එක්කහුව වෙලා තමයි ධන අයන ආකර්ෂණය වෙලා තමයි අයනික බන්ධන හදන්නේ. එක්සැම්පල් එකක් විතර සෝඩියම්ගේ පරමාණු ක්‍රමාංකය 11යි. ඔක ලියලා ගත්තොත් එහෙම 2.8යි 1යි කියලා නෙන්නේ. ඒතර එයාට පුළුවන් අර අවසාන ශක්ති මට්ටමේ මෙතන ඉලෙක්ට්‍රෝන අයින් කරන්න. එතකොට එයා සෝඩියම් ප්ලස් වෙනවා. ඉලෙක්ට්‍රෝන ඉවත් වුනහම ධන ආරෝපණයක් එනවා. Cl ගත්තොත් එහෙම Clට පුළුවන් මේ Cl ගේ මේක 2 17නේ. එතකොට 2 8 7නේ. එතකොට එයාට tie පුළුවන් ඉලෙක්ට්‍රෝන එකක් ගන්න. එතකොට එකක් ගත්තට පස්සේ Cl මයිනස් වෙනවා. දැන් ඔකේ ওই වැරදි දාලා තිනවා Cl ප්ලස් කියලා දාලා තියෙන්නේ. ඒක Cl මයිනස් කියලා හදාගන්න. එතකොට Cl ගේ ඉලෙක්ට්‍රෝන 17ක් තිබ්බට Cl මයිනස් ගේ ඉලෙක්ට්‍රෝන තියෙනවා 18ක්. ඉලෙක්ට්‍රෝනයක් අරගෙන තියෙනවා. ඊළඟට සහසංයෝජ බන්ධන. ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිමින් සහසංයෝජ බන්ධන හදන එක තමයි වෙන්නේ. හරිද? ඒකේ වෙන්නේ ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්න එක. එතකොට අපි ගත්තොත් එහෙම ওই ජලයේ ලුයිස් ව්‍යුහය ඇඳලා දිලා තිත් කතර සටහන ලුයිස් ව්‍යුහය ඇඳලා තියෙන එක බලා ගන්න. ඕවනම් මම අදින විදිහේ කියලා දීලා තියෙනවා. මොකද කරන්නේ මුලින්ම සැකිල්ලක් ගහ ගන්නවා. පැත්තේ පරමාණු වල සංයුක්තතාව සලකලා බන්ධන ගාන දෙනවා. ඊට පස්සේ කාණ්ඩ ටික වෙන වෙනම එන කට්ටියක බලලා ඒකෙන් අරක ගැලපෙන විදිහට අඩු කරලා එක සැරේ ඉලෙක්ට්‍රෝන ගාන දෙනවා. ඔයාලට පුළුවන් නම් නෙමෙයි අනිවාර්යයෙන්ම අර අච්චු පොතේ තිබ්බ හැම ව්‍යුහයම මේ ලුයිස් ව්‍යුහ ටික අඳින්න try කරන්න. අච්චු පොතේ ඔය අපිට හම්බුනේ බන්ධන පාඩමේදී. ඒකට ඔයගලන්ට හොඳ ප්‍රැක්ටිස් එකක් එනවා. ඒතර මේකේ තියෙනවා මෙතන කාබන් සහ Cl පරමාණු වල ලුයිස් ව්‍යුහයක් දීලා තියෙනවා. මේක වෙලා CCl4. එතකොට මේකේ අපි ගත්තොත් එහෙම මේකේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරලා තියෙනවා. එයි. මෙතන 2ව 4ක් තියෙනවනේ. එතකොට කාබනුත් සම්පූර්ණ කරලා Cl තනි කෙනෙක් ගත්තත් ඒත් සම්පූර්ණ කරලා.
හැබැයි සමහර අවස්ථා තියෙනවා විශේෂ අවස්ථා මේ ඇලුමිනියම් පරමාණු වගේ මේ AlCl3 වගේ කෙනෙක් ගත්තොත් එහෙම එයාගේ මේ දැන් ඇලුමිනියම්ගේ තියෙන 6යිනේ. ඒත් එහෙම අවස්ථා තියෙනවා. ඒ වගේම වැඩි වෙන අවස්ථා කිහිපයකුත් ඉස්සරහට හම්බ වෙනවා. ફોස්ෆරස් පරමාණු ඉලෙක්ට්‍රෝන අෂ්ටකයේ ඉක්මවා ගිහිලා තියෙනවා. ඒකට PCl5 වුණොත් එහෙම ඔය වගේ වැඩක් වෙනවා. හරි. ඊළඟට මේකේ තියෙනවා මේ අයනික සංයෝග. අයනික සංයෝග කියන අයනික බන්ධන තියෙන කට්ටිය. සහසංයුජ සංයෝග කියන සහසංයුජ බන්ධන තියෙන කට්ටිය. ඒගොල්ලන්ගේ ලක්ෂණ සෙට් එක තියෙනවා. ඒක ඉතින් ඔයගොල්ලන්ට පාඩම් කරගන්න තියෙන්නේ. කාබන් වල පරමාණුක දැලිස්. කාබන් වල ආකාර දෙකක් තියෙනවා. බහුරූපී ආකාර මිනිරන් සහ අනිත් එක ඇවිල්ලා දියමන්ති. ඒත් ඔයගොල්ලෝ දන්නා මිනිරන් හරහා තමයි විදුලිය සන්නායනය වෙන්නේ. ඊට පස්සේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව සඳහා බලපාන සාධක. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව කියන්නේ ඒකක කාලයකදී සිදුවන විපර්යාස ප්‍රමාණය කියලා දීලා තියෙනවා. ඒකට බලපාන සාධක වෙන්නේ ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලය, ප්‍රතික්‍රියාව සිදුවන උෂ්ණත්වය, ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය සහ උත්ප්‍රේරක පැවතීම. එතකොට ඕකේ ඔය පළවෙනි තුන ගත්තොත් එහෙනම් මේවා වැඩි වෙද්දී ශීඝ්‍රතාව වැඩි වෙනවා. හරි. එතකොට ඔය තුන පෘෂ්ඨ වර්ගඵලයේ වැඩි වෙද්දී ශීඝ්‍රතාව වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙද්දී ශීඝ්‍රතාව, සාන්ද්‍රණය වැඩි වෙද්දී ශීඝ්‍රතාව වැඩි වෙනවා. හරි. ඒක මතක තියාගන්න. ඒක ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙයි. හරි. බන්ධන ඉවරයි. රසායනික ගණනය. රසායනික ගණනය යටතේ පොඩි සූත්‍ර සෙට් එකක් තියෙනවා. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. ඔයගොල්ලෝ දන්නවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ මොකද්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ යම් පරමාණුක ස්කන්ධය අරයාගේ ස්කන්ධය වගේ අරයාගේ ස්කන්ධෙන් 12න් එක වගේ කී ගුණයක්ද කියන එකනේ. කවුද අරයා ගත්තොත් එහෙම කවුද? කාබන් 612 සමස්ථානික ස්කන්ධෙන් 12න් එක. ඉතින් එයා තමයි ඒ කියපු කෙනා. එයාගේ ස්කන්ධය වගේ අපේ පරමාණු ස්කන්ධය කී ගුණයක්ද? ඔය තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ. සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ මොකක් හරි අණුවක ස්කන්ධය අර අපි කලින් කරපු එක්කෙනා වගේ කී ගුණයක්ද කියන එක. හරි. එහෙමයි ඒක ගන්න තියෙන්නේ. ඒක හරි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඊළඟට ඇවගාඩ්‍රෝ නියමය. ඕනෑම මුල් ද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් තුළ පරමාණු මවුල එකක් ඇත. ඒ වගේ දේවල් ටිකක් තියෙනවා කලින් කතා කරපු ඒක ඒව බලා ගන්න. ඊට ඇවගාඩ්‍රෝ නියතය. පරමාණු මවුලයක පරමාණු 6.2.2 වැඩි කිරීම 10 ඒක අපි දන්නවා. මවුලයක් කියන්නේ එච්චරකට. අණු මවුලයක අණු 6.2.2 වැඩි කිරීම 10 තියෙනවා. ඒකත් හරි. ඊළඟට තියෙනවා මේ තව ටිකක් තියෙනවා මෙතන මේ ග්‍රෑම් 32ක්. මෙතන මේ සල්ෆර් ග්‍රෑම් 32ක් කියලා කියන්නේ සල්ෆර්ගේ අපි ගත්තොත් එහම සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කීයද සල්ෆර්ගේ? මේක නම් මේ පටලෝලා මේ දීලා තියෙන්නේ. සෝඩියම්ගේ 23යි සල්ෆර්ගේ 32යි වෙන්නේ. සල්ෆර්ගේ 32යි. මැග්නීසියම්ගේ 24යි වගේ මට මතක විදියට. අන්න එහෙම තමයි අරන් තියෙන්නේ. ඒතර මේකේ බලන්නකො මේ සල්ෆර්ගේ ග්‍රෑම් 32 ඇතුලේ පරමාණු මවුල එකයිනේ තියෙන්නේ. පරමාණු මවුල එකයි කියන්නේ පරමාණු කොච්චරද? 6 ගාන වැඩි කිරීම 10.3ක්. සල්ෆර්ගේ ග්‍රෑම් 64 ඇතුලේ පරමාණු මවුල දෙකක්නේ තියෙන්නේ. ඒ කියන්නේ 6 ගාන වැඩි කිරීම 2. සෝඩියම්ගේ 23 ඇතුලේ පරමාණු මවුල එකයි. එහෙම අර එයාලගේ මෞලික ස්කන්ධයෙන් බෙදලා ගන්න තියෙන්නේ. මෞලික ස්කන්ධයෙන් බෙදලා මවුල ගාන අරගෙන ඒක පාවිච්චි කරලා ගන්නයි තියෙන්නේ. ඊට තව කැල්කියුලේෂන් ටිකක් කරලා තියෙනවා. මේ බලන්න. මේ වගේ ඒවා අපි ගෝණ තරම් කරලා තිනවා. H2O ග්‍රෑම් 18ක්. ග්‍රෑම් 18ක් කියලා කියන්නේ දී ඇති ස්කන්ධයේ ග්‍රෑම් 18යි නම් මෞලික ස්කන්ධය ගන්න පුළුවන් 18න් බෙදලා. 18න් බෙදනොත් එකයි. ඒතර අණු මවුල එකයි කියලා එන්නේ. අණු මවුල එකයි කියන අණු අර 6 ගාන වැඩි එකක්. ඒතර හයිඩ්‍රජන් පරමාණු ඒ විදිහට මෙයාගේ හයිඩ්‍රජන් පරමාණු. දැන් බලන්න මෙයාගේ එක මවුලයක් ගත්තොත් එහෙම හයිඩ්‍රජන් පරමාණු මවුල දෙකක් තියෙනවනේ. ඒතර හයිඩ්‍රජන් පරමාණු මවුල දෙකක් තියෙනවා. ඒතර අර 6 ගාන වගේ දෙකක් තමයි සෙට් වෙන්නේ. ඒ විදිහට තමයි ඕක තියෙන්නේ. එකත් බලන්න ඔය කියන එක තේරෙනවද කියලා. ඊට පස්සේ ස්කන්ධ භාගයේ පරිමා භාගයේ මූල භාගයේ වගේ දේවල් හොයන විදිය. ඒ අදාළ කෙනාගේ ස්කන්ධය බෙදීම මුළු ස්කන්ධේ. අන්න ඒක එළියන විදියත් බලා ගන්න. ඊට පස්සේ සාන්ද්‍රණය හරි වැදගත්.
සාන්ද්‍රණය ගන්න පුළුවන් අපිට මවුල් ප්‍රමාණය පරිමාවෙන් බෙදලා. හරි. ඊළඟට පොඩි ඒකක සම්බන්ධයකුත් තියෙනවා. මිලිලීටරයක් කියන්නේ ඝන සෙන්ටිමීටරයක්, මිලිලීටර 1000ක් කියලා කියන්නේ ඝන ඩෙසිමීටරයක්. ඒ වගේ ඔය සම්බන්ධයක් දීලා තියෙනවා. හරි. එතකොට ඒක හරි. ඊළඟට තාප විපර්යාස ගැන කතා කරද්දී තාපදායක ප්‍රතික්‍රියා, තාප අවශෝෂක ප්‍රතික්‍රියා කියලා වර්ග දෙකක් තියෙනවා. ඒවා මොනවද කියලා දීලා තියෙනවා. ඒකෙදී අර අපි කලින් ප්‍රශ්න වලත් කතා කරා. එක්සැම්පල්ස් සෙට් එකක් දීලා තිනවා. අන්න ඒක මතක තියාගන්න ඕනේ. තාපදායක වලට එක්සැම්පල්ස් සහ තාප අවශෝෂක වලට එක්සැම්පල්ස්. ඊළඟට අර ශක්ති සටහන් නම් දන්නවා. ශක්තිය කියලා නිකන් එකක් දාලා ඵල කියලා වෙනමයි, ප්‍රතික්‍රියා කියලා වෙනමයි දාලා එහෙම කරන්න පුළුවන්. ඔච්චරයි එහෙනම් මේ රසායනික ගණනයේ පාර්ට් එකේ තියෙන්නේ.